හරියට බලමු මේ Dan VX සුපිරි ස්පීකර් එක. ඉතින් මේක 6.9 ස්පීකර් එකක්. 1000 watt 1000 watt ස්පීකර් එකක්. ඉතින් මේක හොඳම සවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් අපි යූස් කරලා බැලුවා. ඉතින් මේකේ ඔයාලා බලන්න පුළුවන් මේ ස්පෙસિෆිකේෂන් ටික 3-way ස්පීකර් එකක්. මේක ස්පෙසිෆිකේෂන් ටික මෙතන ඔයාලා මුලින්ම සඳහන් කරලා තියෙන බොක්ස් එකේ. ඉතින් මේ වගේම හොඳ බොක්ස් එකේ ඇවිල්ලා තියෙන මේ ස්පීකර් එක. ඉතින් මේ බොක්ස් එකේ නම් බොන්ඩල් නම්බර් එක තියෙනවා මේ ස්පීකර් එකේම TB6972 කියලා. ඉතින් මේ වගේ තමයි බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු මේ බොක්ස් එක ඕපන් කරලා මුලින්ම බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම වීඩියෝ එකක් අහන්න කියන මේක ගෙන්න ගන්නත් පුළුවන් අපි අහම ඒ විතරක් මම වීඩියෝ එකක් අහන්න කියන මොනවද ගෙන්න ගන්න කියලා. ඉතින් මේ විදිහට මම බොක්ස් එකෙන් මගේ ස්පීකර් එක එළියට ගන්නවා. ඉතින් මේ තමයි ස්පීකර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳ ඩිජිෆෝන් එක පැක් කරලා ඇවිල්ලා දෙන ස්පීකර් දෙක. ඉතින් මම මේ ඩිජිෆෝන් එක අයින් කර ගන්නවා. ඉතින් අපිට බලන්න පුළුවන් මේ විදිහට ස්පීකර් දෙක සහ ස්පීකර් වල වයර්ස් සහ මේකේ අපිට හම්බලා තියෙන ස්ක්‍රූ ටික මේ ටිකත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වයර් ස්පීකර්ස් දෙකට වෙන වෙනම ස්ක්‍රූ 4 ගානේ ස්ක්‍රූ 8ක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මේකට කවර් එකක් වෙනම හම්බෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ලොකු මැග්නට් එකක් එක්ක මේකේ Dan VX මොඩල් එක මොඩල් නම්බර් එකත් එක්ක ලවුඩ් ස්පීකර් කියලා විස්තර ටික නේ. වගේ මෙතන තමයි කනෙක්ෂන්. ඒ වගේ තමයි මෙතන 3-way සිස්ටම් එකේ ඉන්නේ. ඉතින් හයිස් එහෙම වදින්න ඒ සවුන්ඩ් එන්න ඉස්සරහා තමයි ට්විටර්ස් ටික තියෙන. ඉතින් ඇත්තටම හොඳ වේට් එකක් තියෙන ස්පීකර් එකක්. මොකද මේක මිලත් එක්ක ගත්තම ඇත්තටම මේ මිලේ සාධාරණ මිලකට ගන්න පුළුවන් හොඳ ස්පීකර් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක තව මොනවද තියෙන්නේ. මේක තමයි කවර් එක. ඉතින් මේ කවර් එකත් ඇත්තටම ලස්සනට එනවා කවර් එක. නිකන් අමුතුම හැඩයක් තියෙනවා Dan VX ලෝගෝ එකත් එක්ක. ඉතින් මේක වයර් සෙට් එකක් වෙන වෙනම වයර් දෙයක් වෙනවා. මොකද පොඩි වයර් දෙයක් වෙන බොක්ස් එකකට කනෙක්ට් කරද්දි බොක්ස් එක ඇතුළට ඇති වෙන ගානට වයර් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට රින වයර් එක සහ ධන වයර් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රින වයර් එක කළු පාටක් ධන වයර් එක සුදු පාටක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේකේ සවුන්ඩ් වල වීඩියෝ එකක් පස්සේ දාන්නම්. මොකද මේ අපි පේජ් එකක් පටන් ගත්ත මල්ෂාන් ඔඩියෝ සෝන් කියලා. ඉතින් මේ පේජ් එකේ ඔයාලට පේනවා මේ පේජ් එක ෆලෝ කරන්න ගිහිල්ලා අපේ FB එකේ ඔයාලට එතකොට මේකේ වීඩියෝස් සහ මේවා ගෙන්න ගන්න විදිය ඒසීලා දැනගන්න පුළුවන්. මොකද අලුතෙන් පටන් ගත්ත පේජ් එක. ඉතින් මම වීඩියෝ එක අවසානයේ ටැග් එකේ දාන්නම් මේක ෆුල් සෙටප් එකේදී සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් ඒකෙදි බලන්න පුළුවන් මේකේ සවුන්ඩ් ක්වොලිටි එක වාට. ඉතින් ඔයා අපේ channel එක තම subscribe කරන්න නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරන්න. ඔයා මේවා පාවිච්චි කරනවා මේ වගේ ස්පීකර්ස් වගේ පල්ලෙන් comment කරන්න. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බුනා ඔයාලට උදව්වක් අපිට දෙන්න plus